FNA for necessary action හෙවත් ආකර්ස අවශ්‍ය කටයුතු සඳහා යන අකුරු ටික ඕනෑම ආයතනයක ඉහළ හෝ විධායක මට්ටමේ තනතුරක් දරන්නෙකුට හොඳට හුරු අකුරු ටිකක්ය. තමන්ට එන ඕනෑම ලිපියක් වෙනත් අංශයකට ඒකකයකට පුද්ගලයෙකුට ගහන මේ අකුරු තුන බොහෝ විට තමන්ගේ පහළ නිලධාරීන්ට යවන නියෝගයක් විය හැකිය. පූජිත්ද කර ඇත්තේ මේ ටිකය. හැබැයි පොලිසිය වගේ තැනක තමන් යටතේ ඉහළ නිලධාරීන් බුරුත්තක් සිටිද්දී පොලිස්පති වූ තමන්ට එන ලිපි රොත්තම FNA ගහලා අදාළ අයට යැව්වාට පසු එක සොයා බැලීමද අසීරුය. තමන්ගේ නියෝගය සුදුසු පරිදි ක්‍රියාත්මක කිරීම පහළ නිලධාරීන්ගේ වගකීමක්ය. හැබැයි එහෙම කියලා පූජිත්ට මේකෙන් ඇඟ බේරා ගන්න බැරිය. මොකද මේක රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල වැදගත්කමක් ඇතිව ආ ලියමනකි. FNA ගැහුවාට පහළ එවුන් මේකට ගන්නා කඩිනම් විසඳුම් මොනවාද යන්න සොයා බැලීම ප්‍රධානියාගේ වගකීමක්ය. හේමසිරිටත් ඇත්තේ ඊටත් එහා ගිය වගකීමකි. ගහන බව දන්නවා. හැබැයි මෙහෙම ගහන බවක් දන්නේ නෑ. හේමසිරිට ඇතුළට යන්න ඒ ටිකම ඇතිය. පූජිත්ව මා දන්නේ පාසල් මිතුරා බැවින්ය. හේමසිරීව දන්නේ මාගේ විවාහයේදී බිරිඳගේ පැත්තේ සාක්ෂිකරුවෙකු වීම නිසාය. අපේ හිතවත්කම් වසර ගණනාවකට දිව යන්නේය. දෙන්නා පිළිබඳව එක පුද්ගලයාට ඇත්තේ එක අදහස්ය. මා කතා කරන්නේ ඔවුන්ගෙන් ගිලිහුණු රාජකාරිය හෝ වගකීම නොව දෙන්නා තුළම ජීවත් වූ මනුස්සකම පිළිබඳවය. හේමසිරි කලක් සිරිමාවෝගේද චන්ද්‍රිකාගේද ලේකම්ලාය. රාජ්‍ය ආයතන රාශියක ඉහළම පුටු හෙබ වූ අයෙක්ය. හොඳ පරිපාලකයෙක්ය. ආරක්ෂක ලේකම් ලෙස ජේ.ආර්. ජයවර්ධන සමයේ කටයුතු කළේ සේපාල ආටිගලලාය. ඔහු හිටපු හමුදාපතිවරයෙකි. චන්ද්‍රිකාගේ කාලයේ සිට ආරක්ෂක ලේකම් කමට පත් වුණේ මැතිවරණ කොමසාරිස්ලා රාජ්‍ය සේවා නිලධාරීන්ය. මේ හැමදෙනාම බුලට් එකක්වත් අතින් අල්ලපු අය නොවේය. ඒත් ආරක්ෂක ලේකම්ලාය. ඒ අය කළේ ආරක්ෂක කටයුතු නොව පරිපාලන කටයුතුය. 30 වසරක යුද සමයේදීද ඔවුන් කළේ පරිපාලන කටයුතුය. යුද කටයුතු කරන්න හිටියේ ඒකබද්ධ හමුදා ප්‍රධානී ඇතුළු පොලිස් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ය. පූජිත් පොලිස් අධිකාරී තනතුර දරද්දී මද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂකය. එය මැනවින් ඉටු කළේය. නියෝජ්‍ය පොලිස්පති සමයේ මධ්‍යම දිසාව භාරව සිටිද්දී ගමට පොලිසිය සංකල්පය ගෙනාවාය. ඔහු වැඩ රාශියක් ඉටු කළ අවංක පොලිස් නිලධාරියෙකි. පොලිස්පතිකම ලැබීමෙන් පසු එය ඔහුට දරා ගැනීමට නොහැකි වූ අයදයි සිතන වාර අනන්තය. නුවර පෙරහැරේ නටා පොළොන්නරුව වේදිකාවේ ගී ගයා නීතියක් නමලා සාගලට ඕකේ සර් කියා රටටම ඇහෙන්න දුරකථනයෙන් අමතා අනවශ්‍ය වැඩ කීපයක්ම කළේය. ඔහු සමග මාධ්‍ය මොනතරම් හිතවත් වුවද ඒවා අල්ලාගෙන පූජිත්ව පතුරු ගැසීය. පූජිත්ව හමුවන හැම අවස්ථාවකම ඔහුට මේවා පහදාද දුන්නේය. නිලධාරීන්ගේ රාජකාරියේ වගකීම, වගවීම සහ නීතියේ සාධාරණත්වය දැන් වේදිකාවට පැමිණ තිබේ. තීන්දුවක් ප්‍රකාශයට පත්වීමේදී රාජකාරිය පැහැර හැරීම සහ අපරාධ චේතනාව අතර ඇති නීතිමය වෙනස නිවැරදිව තීරණය කිරීම, යුක්තිය සැසඳීමට ඉවහල්වීම මොන ක්‍රමයට බලපානවාද යන්න කියන්න දන්නේ නැත. පූජිත්ද හේමසිරීද මිලියන ගණනින් වන්දිද ගෙවා අවසන්ය. පූජිත් මිලියන 750ක් හොයාගත්තේ තම සේසතම විකුණලාය. ධර්මරාජ ආදි මිතුරන් ඊට දැක්වූ සහය කෙතරම්දැයි මා දනිමි. එහෙමත් ගෙවලා මෙහෙම තීන්දුවක් ආවාම පූජිත්ට මොනවා හිතෙන්නට ඇද්දයි සිතා ගැනීමටත් නොහැකිය. අපිට යමක් මීට පැවසිය නොහැක්කේ
300 ගාණක් මියගොස් 500 ගාණක් ආබාධිත වී සිටින බැවිනි. ඔවුන්ගේ වේදනාව දන්නේ ඔවුන්ම පමණක්ය. මෙම තීන්දුවට තමන් එකග නොවන බව කියා ඇත්තේ ජනාධිපති නීතිඥ අලි සබ්රීය. ඒක චූදිතයන්ට සහ වින්දිතයන්ට එක ආකාරයට පිළිගත හැකිය. අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු සොයා ගැනීමය. මේ යන විදියට පෙරහැර මග එන බව සිතා ගැනීමට හැකිවන්නේ කසකරුවන් කලින්ම ඇතුළට ගිය නිසාය. එහෙම වුණොත් ඒ අයටත් අර නීති තර්කය දමාවිදයි සාමාන්‍ය ජනයාට සිතෙන්නට පුළුවන. මොකද දැන් බන්ධනාගාරවල කෝලහල ආරම්භ වී ඇත. අරකිව් ඇත්තන්ට ඇතුළට යන්න වුවහොත් බන්ධනාගාර අනාරක්ෂිතයි. ඒ නිසා අපිට නිවාස අඩස්සිය ලබා දෙන්න කියලා කියන්නත් බැරිය. නැත්නම් ඉතින් බන්ධනාගාරයක යම් සිදුවීමක් සිදූ සැනින්ම ඥාතින් මෙහෙම වැල නොකඩී එන්නේ කෙසේද යන්න සිතා ගැනීමට අපහසුය. පසුගියදා මහරට මුලින්ම ආවෙත් එහෙම පිරිසක්ද යන්න දැන් සැක සහිතය. ඇතුළට යන එක කෙක්කෙන් හෝ කොක්කෙන් හරි නවතා ගැනීම එහි යටි අරමුණක්ද විය හැකිය. බන්ධනාගාර පද්ධතියම දුර්වල වී ඇති අවස්ථාවක බුද්ධි අංශ ක්‍රියාත්මක විය යුත්තේ දැන්ය. පූජිත්ලා රාජකාරිය පෑර හැරලා නම් මීගමෝ සිද්ධිය වගේම තව රාශියක් සිද්ධීන් වලට මුල්ලු පාලකීන්ටද එල්ලුම්ගා හිමිවේදයි ජනතාව බලන් සිටිනවා ඇත. ෂර්ලි අනිල්ද සිල්වා.